ඇනි බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සෝලෝ ලෙවලින් සීසන් 2 ෆයිනල් එපිසෝඩ් එක ගැන. ඉතින් ඔයාලට මතක ඇති කලින් සැරේ ජින්නු ඈන්කින්ව විනාශ කරන් පස්සේ එයා කෙලින්ම යන්නේ ඡායා ළඟට. මේ වෙලාවේ ජින්නු දකිනවා ඡායා එන්න දුර්වල වෙගෙන යනවා. ඉතින් ජින්නු තීරණය කරනවා එයාගේ අම්මව බේරගන්න ගත්ත එලික්ස් ඔෆ් ලයිෆ් එක ඡායාගේ ජීවිතේ බේරගන්න යූස් කරනවා කියලා. චෝයි මේ වෙලාවේ එයාගේ කණ්ඩායමට කියනවා හෙලිකොප්ටර් එක එයාලව ගන්න දැනටමත් ඇවිදින් තියෙන්නේ කියලා. ජින්නු මේ වෙලාවේ ඡායාට එලික්ස් ඔෆ් ලයිෆ් එක පොවන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේ නොටිෆිකේෂන් එකකින් ජින්නුට කියනවා මේ එලික්ස් ඔෆ් ලයිෆ් එක ඡායාට වැඩ කරන්නේ නැහැ කියලා. මොකද මේ වෙනකොට ඡායා සෑහෙන දුර්වල මට්ටමක ඉන්නේ. ඒත් එක්කම ජින්නු මේ වෙලාවේ කැමරාමන්ට කියනවා එයාගේ කැමරාව ඔෆ් කරගන්න කියලා. ඉතින් කැමරාමන් මේ වෙලාවේ එයාගේ කැමරාව ඔෆ් කරගන්නවත් එක්කම ෆෑන් මේ වෙලාවේ බියංගුගේ බොඩි එක ජින්නු ළඟට අරන් එනවා. ඒත් එක්කම වයිට් ටයිගර් මේ වෙලාවේ අහනවා බියංගුගේ බොඩි එකට මොනවද කරන්න හදන්නේ කියලා. හැබැයි ජින්නු මේ වෙලාවේ වයිට් ටයිගර්ට කියනවා ඒකට එයා පස්සේ උත්තර දෙන්නම් කියලා. බියංගුගේ බොඩි එක ළඟට යන ජින්නු මේ වෙලාවේ බියංගුව රයිස් කරනවා. මේ රයිස් කරනවත් එක්කම බියංගු ෂැඩෝ ආමි එකේ කෙනෙක් විදියට මේ වෙලාවේ නැගිටිනවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ ජෙජු අයිලන්ඩ් එකෙන් අවසානට පණ බේරගත්ත ජපන් කණ්ඩායමේ හන්ටර්ස් හතුන් දෙනා නැවට ගිහිල්ලා ඉන්නවා. මේ වෙලාවේ මෙයාලට කියනවා දෙවෙනි රේට් එකට ලෑස්ති වෙන්න කියලා. හැබැයි හෂිනෝ මේ වෙලාවේ මෙයාලට කියනවා දෙවෙනි රේට් එකට තියා එයා නම් කොහෙවත් යන්නේ නැහැ කියලා. මොකද එයා හොඳටම දැක්කා මේ ඈන්කින් ගෝටෝව ලේසියෙන්ම විනාශ කරපු විදිය. ඒත් මේ වෙලාවේ හෂිනෝට කෙනෙක් කියනවා දැනටමත් ඈන්කින් විනාශ වෙලා ඉවරයි කියලා. මොකද මෙයාලා දැකලා තියෙනවා කොරියන් කණ්ඩායමේ කෙනෙක් මේ වෙනකොටත් ඈන්කින්ව විනාශ කරලා දානවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ රයිස් තුන බියංගු මේ වෙලාවේ ඡායා ළඟට ගිහිල්ලා එයාගේ මැජිකල් බුක් එක යූස් කරලා ඡායාව හීල් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අනිත් හන්ටර්ස්ලා දැනගන්නවා ජින්නුට මරණය පාලනය කිරීමේ හැකියාවකුත් තියෙනවා කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා තුවාල වෙලා හිටපු ඡායාට ටිකෙන් ටික හොඳ වෙනවා. මේ වෙලාවේ ජින්නු අනිත් අයට කියනවා එයා බියංගුට අණ කරන්නත් කලින් බියංගු ගිහිල්ලා ඡායාව හොඳ කරා. අන්න ඒ නිසා බියංගු කියලා කියන්නේ ඇත්තටම හොඳ කෙනෙක් කියලා මෙයා කියනවා. මේ වෙලාවේ වයිට් ටයිගර් කල්පනා කරනවා ජින්නු අනිවාර්යයෙන්ම බියංගුව එයාගේ ෂැඩෝ ආමිකේම තියාගන්න පුළුවන්. මොකද මේ බියංගුට තියෙන හැකියාවත් එක්කම ජින්නුට බියංගුව තියාගන්න එක ලොකු වාසියක් වෙයි කියලා. ඒත් වයිට් ටයිගර් දන්නවා බියංගු කියලා කියන්නේ ඇත්තටම ෆයිට් වලට වැඩිය කැමැත්තක් තියෙන කෙනෙක් නෙමෙයි. ඉතින් වයිට් ටයිගර් මේ වෙලාවේ ගිහිල්ලා ජින්නුගේ කරින් අල්ලලා ජින්නුට කියනවා බියංගුව නිදහස් කරන්න කියලා. ජින්නු මේ වෙලාවේ වයිට් ටයිගර්ට කියනවා ඔයා මගේ කරින් අත තිබ්බ මේ දෙවෙනි අවස්ථාව කලින් සැරේ රෙඩ් ගේට් එකනොත් මෙහෙම අත තිබ්බා. හැබැයි මේ වෙලාවේ මං ඔයා කියන දේ ඇත්ත කියලා පිළිගන්නවා. මං ඒක නිසා බියංගුව නිදහස් කරනවා කියලා මේ වෙලාවේ වයිට් ටයිගර්ට කියනවා. ජින්නු මේ වෙලාවේ බියංගු ළඟට ගිහිල්ලා එයාගේ ෂැඩෝ එක්ස්චේන්ජ් එක කැන්සල් කරනවා. මේ කැන්සල් කරනවත් එක්කම අපිට පෙන්නනවා බියංගු ටිකෙන් ටික මේ ෂැඩෝ එක්ස්චේන්ජ් එකෙන් නිදහස් වෙනවා. මෙහෙම ටිකෙන් ටික නිදහස් වෙනවත් එක්කම බියංගු මේ වෙලාවේ වයිට් ටයිගර් දිහා බලලා අහිංසක හිනාවකුත් දාලා මේ වෙලාවේ නැති වෙලා යනවා. වයිට් ටයිගර්ටත් මේ වෙලාවේ සෑහෙන්න මවුල්. මොකද බියංගු කියලා කියන්නේ පොඩි කාලේ ඉඳන් දන්න එයාගේ හොඳම යාළුවෙක් නිසා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ජපානයේ ප්‍රෙසිඩන්ට් මැක්සිමෝඩෝ ටීවී එකෙන් ඈන්කින්ගේ ෆයිට් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙයා දකිනවා ජින්නු ඈන්කින්ව ලේසියෙන්ම පරද්දනවා. මේ වෙලාවේ එයා කල්පනා කරනවා ජින්නු ඇයි කලින් ආවේ නැතුව දැන් ආවේ කියලා. මොකද කලින්ම ජින්නු මේ රේට් එකට සම්බන්ධ නොවී ඉන්න තමයි තීරණය කරලා තියෙන්නේ. මේ වෙලාවේ මැක්සිමෝඩෝ අනිත් අයට කියනවා ජින්නු මෙහෙම කොහොමද ලේසියෙන් මේ ඈන්කින්ව පරාජය කරේ කියලා හොයලා බලන්න කියලා. මොකද මේ වෙනකොට ජපානයට එස්ට්‍රෑන් කන්ටර්ස්ලා 7 දෙනෙක්ම නැති වෙලා ඉවරයි. ඉතින් මෙතන ගෝඩෝත් ඉන්න නිසා මේ වෙලාවේ ප්‍රෙසිඩන්ට් සෑහෙන්න කේන්ති යනවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ඈන්කින්ගේ විනාශයත් එක්කම ඇවිස්සුණු කූඹි ටික මේ වෙනකොටත් වටේ තියෙන නැව් වලට සහ නගර වලට පහර දෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ නැව් වලින් ඇවිදින්න හන්ටර්ස්ලා මේ වෙලාවේ එයාලට පුළුවන් උපරිමයෙන්ම මේ කූඹි විනාශ කරන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලට තාම හිතා ගන්න බෑ කූඹි රජුන විනාශ වුණාන් පස්සේ මේ කූඹි තාමත් මේ විදිහට හැසිරෙන්නේ නැහැ කියලා. ඉතින් මේ හන්ටර්ස්ලා පුළුවන් තරම් මේ වෙලාවේ කූඹි විනාශ කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ අපිට පෙන්නනවා ජේජෝ අයිලන්ඩ් එක ඇතුලේ ඉන්න අපේ ස්ට්‍රෑන්ක් හන්ටර්ස්ලා කණ්ඩායම එයාලව අරන් යන්න ඇවිදින් ඉන්න හෙලිකොප්ටරයට නගිනවා. ඒත් එක්කම මෙයාලා මේ වෙලාවේ දකිනවා කූඹි එන්නෙන්නම දරුණු වෙලා අයිත් නගරයට පහර දෙන්න පටන් ගන්නවා කියලා. මේ වෙලාවේ මිස්ටර් චොයි මේ හෙලිකොප්ටරේ අරන් ආපු කෙනාට කියනවා පුළුවන් තරම් ඉක්මනින් අපි මෙතනින් පිට වෙන්න ඕනේ කියලා. හැබැයි මේ වෙලාවේ මේ හන්ට කෙනෙක් අහනවා ජින්නු එන්නේ නැද්ද කියලා. මිස්ටර් චොයි මේ වෙලාවේ මෙයාට කියනවා ජින්නු එයා ආපු විදිහටම එයි කියලා. අන්න ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් අපි මෙතනින් පිටත් වෙලා යන් කියලා මිස්ටර් චොයි මේ වෙලාවේ මේ කෙනාට කියනවා. ඉතින් මේ හන්ට මේ වෙලාවේ මිස්ටර් චොයිගේ අනානුව හෙලිකොප්ටරේ අරන් ඉක්මනට මෙතනින් පිටත් වෙනවා. ජින්නු මේ වෙලාවේ කූඹි ගුල ඇතුලේ කූඹි දාලා තියෙන බිත්තර වගේම තවත් කූඹි මේ වෙලාවේ විනාශ කරන්න පටන් ගන්නවා. ජින්නු දකිනවා මේ වෙනකොටත් එයාගේ ලෙවල් එක එන්න අප් වෙනවා කියලා. ඒත් එක්කම ජින්නු මේ වෙලාවේ එයාගේ ඉන්වෙන්ටරි එකෙන් අලුත් කඩුවක් ඇදලා ගන්නවා. ඉතින් මේ කඩුවේ පාව එක කොච්චරද කියනවනම් එක පහරකින් ලොකු විනාශයක් වුණත් කරන්න පුළුවන් සුපිරි කඩුවක් තමයි ජින්නුට මේ ඉන්වෙන්ටරි එකෙන් හම්බෙන්නේ. මේ විදිහට කූඹි ගුල ඇතුලේ මේ වෙලාවේ ජින්නු කූඹි විනාශ කරනවත් එක්කම ජින්නුට එන නොටිෆිකේෂන් එකකින් කියනවා ජින්නුගේ ලෙවල් එක 100 දක්වා වැඩි වුණා කියලා. ඉතින් ජින්නු මේ වෙලාවේ ඈන්කින් ළඟට යනවා. මේ ඈන්කින් ළඟට යන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි ඈන්කින්වත් එරයිස් කරන්න පුළුවන්ද කියලා බලන්න. ජින්නු මේ වෙලාවේ ඈන්කින්ව එරයිස් කරනවත් එක්කම ජින්නු හිටු වටපිටාවම අඳුර වෙලා යනවා. මොකද මේ වගේ ෆීලිං එකක් ජින්නුට කවදාවත්ම හම් වෙලා නැහැ. මේ වෙලාවේ ජින්නු හිතනවා අනිවාර්යයෙන්ම එරයිස් එක ෆේල් වෙන්න ඇති කියලා. හැබැයි ජින්නු එකපාරම පිටිපස්ස බලනකොට නිල් පාට ලයිට්නින් බෝල් එකකුත් එක්ක අපිට පෙන්නනවා ඈන්කින් එරයිස් වෙනවා. ඉතින් ජින්නු අවසානට ඈන්කින්ව එරයිස් කරන් පස්සේ ජින්නු මෙතනින් පිටත් වෙලා යනවත් එක්කම ඈන්කින් මේ වෙලාවේ ජින්නුට කතා කරනවා. ඈන්කින් මේ වෙලාවේ ජින්නුට රයිතුමා කියලා කතා කරලා එයාට නමක් දෙන්න කියලා කියනවා. ජින්නුට තාමත් හිතා ගන්න බෑ මේ ෂැඩෝ ආමි එකේ ඉන්න කට්ටියට කතා කරන්න පුළුවන්ද කියලා. මොකද මෙයාලාගේ ඉන්න කවුරුත් මේ විදිහට කතා කරලා නැහැ මෙයාට. ඒත් එක්කම එන නොටිෆිකේෂන් එකෙන් ජින්නු දැනගන්නවා මේ ඈන්කින් ඇවිදින් ජෙනරල් රෑන්ක් එකක් තියෙන
හදන කෙනෙක් කියලා මේ වෙලාවේ ජින්නු දැනගන්නවා. ඉතින් ජින්නු මේ වෙලාවේ මේ ඇන්කින්ගෙන් අහනවා ජින්නු ඇන්කින්ව විනාශ කරත් එයා මොකද ජින්නුට පක්ෂපාතීව වැඩ කරන්න කියලා. මේ වෙලාවේ ඇන්කින් ජින්නුට කියනවා එයා ඇත්තටම විනාශ වුණා නෙමෙයි එයා පවර්ෆුල් විදියට ආයෙත් නැගිට්ටා කියලා ජින්නුට මේ වෙලාවේ කියනවා. ඒ නැගිටලා තියෙන්නේ ජීවිත කාලෙම ජින්නුට අවංකව සේවය කරන්න කියලා මේ වෙලාවේ කියනවා. ඉතින් ජින්නු මේ වෙලාවේ තීරණය කරනවා මේ ඇන්කින්ට බෙරු කියලා නම තියන්න. ජින්නු මෙහෙම නම තියලා මේ වෙලාවේ මෙතන විනාශ වෙලා ඉන්න අනිත් ඇන්ට්ලත් එරයිස් කරගන්නවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ කලබල වෙලා ඉන්න ඇන්ට්ලා නගරයට පහර දෙන්න යනවා. ඉතින් මේ නගරේ ආරක්ෂාවට ඉන්න හන්ටර්ස්ලා මේ වෙලාවේ මේ පියාඹගෙන එන කූඹින්ට මේ නගරයට ඇතුල් වෙන්න දෙන්න නැතුව විනාශ කරන්න ඕනි කියලා මෙයාලා මේ කූඹිත් එක්ක දිර්ම සරන් කරන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලා කොච්චර සරන් කරත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද මෙතන හිතා ගන්න බැරි තරම් කූඹි සංඛ්‍යාවක් ඉන්නවා. මෙහෙම ෆයිට් එක වෙනකොට ජින්නු මේ වෙලාවේ බෙරුව එක්ක කූඹිකුල උඩටම ඇවිදින් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ ජින්නු බෙරුවට කියනවා මේ කලබල වෙලා ඉන්න කූඹි ඔක්කොම විනාශ කරලා දාන්න කියලා. ඉතින් බෙරුව මේ වෙලාවේ තනියම මේ කූඹි ඔක්කොම විනාශ කරන්න මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා හන්ටර්ස්ලා මේ වෙනකොට තෑහෙන්න මහන්සියක් දරලා කූඹි එක දිගටම විනාශ කරන්න පටන් අරන් තියෙනවා. මේ වෙලාවේ කූඹි වගේක් මේ පහරවල් වලින් බේරිලා හන්ටර්ස්ලාට පහර දෙන්න එනවත් එක්කම බෙරුව මේ වෙලාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා මේ කූඹි ටික විනාශ කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ බෙරුවට පුළුවන් වෙනවා මිස්ටර් සංවත් මේ කූඹියෙන් බේර ගන්න. මිස්ටර් සම් මේ වෙලාවේ දකිනවා එයාලටත් හිතා ගන්න බැරි ස්පීඩ් එකකින් කූඹියක් මේ කූඹි ඔක්කොම විනාශ කරගෙන යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මිස්ටර් චෝයි ඇතුළු කණ්ඩායම යන හෙලිකොප්ටර් එකට මේ කූඹි එක දිගටම පහර දෙන්න පටන් අරන් තියෙනවා. ලිම් සහ චෝයි මේ කූඹි නවත්තන්න හැදුවත් මේ කූඹි ගොඩක් ඉන්න නිසා මේ වෙලාවේ මේ දෙන්නට මේ කූඹි නවත්තන්න බැරි වෙනවා. ඉතින් මේ කූඹින්ට පුළුවන් වෙනවා මේ වෙලාවේ හෙලිකොප්ටර් එක වටේ තියෙන ආරක්ෂක වලල්ල බිඳලා දාන්න. මෙහෙම බිඳලා දානවත් එක්කම කූඹි රෑනක්ම මේ හෙලිකොප්ටර් එකට පහර දෙන්න එනවත් එක්ක ජින්නු මේ වෙලාවේ කයිසගේ පිටේ මේ හරියට එනවා. ඉතින් ජින්නුට පුළුවන් වෙනවා මේ වෙලාවේ එයාගේ අලුත් කඩුව පාවිච්චි කරලා මේ කූඹි ඔක්කොම විනාශ කරලා දාන්න. ඉතින් අවසානට අපිට පෙන්නනවා මේ හන්ටර්ස්ලා ඔක්කොටම පුළුවන් වෙලා තියෙනවා මෙයාලගේ පැත්තට ආපු කූඹි ඔක්කොම ටික වගේ විනාශ කරලා දාන්න. ඒ වගේම අපේ හන්ටර්ස්ලා එයාලගේ අයිලන්ඩ් එකට ගොඩ බානවත් එක්කම ඡායාව මේ වෙලාවේ හොස්පිටල් එකට එක්කන් යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා ගණී මේ වෙලාවේ කල්පනා කරනවා අවසානට එයාලගේ 4 වෙනි මිෂන් එක සාර්ථක වුණා කියලා. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොට තවත් කූඹි වගේක් ජපානයේ පැත්තට යනවා. ඉතින් මේ ජපාන් කණ්ඩායමක් මේ වෙලාවේ ජෙජු අයිලන්ඩ් පැත්තට නැව් වලින් යන ගමන් ඉන්නකොට මෙයාලා දකිනවා කූඹි හමුදාවක් මේ වෙලාවේ ජපානට පහර දෙන්න එනවා. ඒත් එක්කම මෙතන කෙනෙක් කියනවා ඉක්මනටම බැටල් එකකට සූදානම් වෙන්න කියලා. හැබැයි කැප්ටන් මේ වෙලාවේ මෙයාලට කියනවා බය වෙන්න කිසිම දෙයක් නැහැ. පොඩ්ඩක් කලබල නොවී ඉන්න. හන්ට කෙනෙක් අපිත් එක්ක මේ ගමන යන්න එකතු වුණා කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා සුපිරි හන්ට කෙනෙක් මේ වෙලාවේ එයායි කඩු දෙක ඇදලා ගන්නවා. මේ කඩු දෙක ඇදලා අරගෙන එයාගේ පව එක පාවිච්චි කරලා මේ කූඹියන පැත්තට එක පහරයි ගහන්නේ. මේ කූඹි ඔක්කොම ටික විනාශ වෙලා යනවා. ඉතින් එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ජේජු අයිලන්ඩ් එකේ රේට් එකෙන් දවස් කිහිපයකට පස්සේ මේ රේට් එක නිසා නැති වුණ හන්ටර්ස්ලා වගේම සිවිල් වැසියෝ සිහිකරන්න එක ස්ථානයක් හදලා තියෙනවා. මේ වෙලාවේ ජින්නු මේ ස්ථානයට ඇවිදින් මලකුත් තියලා මේ වෙලාවේ පිටත් වෙලා යනවා. මේ පිටත් වෙලා යනකොට වයිට් ටයිගර් මේ වෙලාවේ මෙතනට එනවා. වයිට් ටයිගර්ත් මේ ඇවිදින් තියෙන්නේ එයාගේ යාළුවා බියංගු වෙනුවෙන් මලත් තියලා යනවා. ඉතින් ජින්නු මෙතනින් පිටත් වෙනවත් එක්කම මේ හරියට ජින්නුව හම්බෙන්න ගණී එනවා. ගණී මේ වෙලාවේ ජින්නුට පොඩ්ඩක් කතා කරන්න එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ගණී කරන්නේ මුලින්ම ජින්නුට මේ මිෂන් එක සාර්ථක කරගන්න අවසානට හරි ආපු එකට ස්තුති කරන එක. ඊට පස්සේ ගණී මේ වෙලාවේ ජින්නුගෙන් අහනවා එයාගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද කියලා. ඒ වගේම ගණී මේ වෙලාවේ ජින්නුට කියනවා තවත් එන්න ඩීමන්ස්ලා පවර්ෆුල් වෙලා එයාලට පහර දෙන්න පුළුවන්. අන්න ඒ නිසා ජින්නුට එයාලත් එක්කම ඉස්සරහට වැඩ කරන්න කියලා ගණී ආරාධනා කරනවා. ඒත් එක්කම ජින්නු මේ වෙලාවේ ගණීට කියනවා එයාගේ අනාගත බලාපොරොත්තුව තමයි එයාටම කියලා ගිල්ඩ් එකක් ඕපන් කරගන්න කියලා. ඉතින් එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ නයිට් ගිල්ඩ් එකේ කට්ටිය මේ ජෙජු අයිලන්ඩ් එකේ ඉතුරුණු කූඹි ටික විනාශ කරලා දාන්න කියලා මේ වෙලාවේ කූඹි කුල ඇතුළේ ඇවිදින ගමන් ඉන්නවා. ඉතින් මිස්ටර් පාක් ඇතුළු කණ්ඩායම මේ වෙලාවේ මෙයාලට පණ පිටින් හම්බෙන හැම කූඹියාව වගේ විනාශ කරන්න තමයි මේ යන්නේ. ඒත් එක්කම මෙයාලගේ ටීම් එකට පහර දෙන්න එන කූඹියක්ව මේ වෙලාවේ මිස්ටර් පාක් විනාශ කරලා දානවා. ඉතින් මෙයාලගේ ටීම් එකට මේ වෙලාවේ මිස්ටර් පාක් කියනවා එයා ඉන්නකම් කාටවත්ම බය වෙන්න කිසිම දෙයක් නැහැ කියලා. මෙහෙම කියනවත් එක්කම මෙන්න මේ හරියට මිනිස්සෙක් වගේ අමුතු ඩීමන් කෙනෙක් එනවා. ඒත් එක්කම හන්ටර්ස්ලා කණ්ඩායම මේ වෙලාවේ මෙයාගෙන් අහනවා එයා මොකද මේ වෙලාවේ මේ හරිය කරන්න කියලා. එතකොට මේ ඩීමන් තවත් ඩීමන් කෙනෙකුට කතා කරනවා. ඉතින් අපිට පෙන්නනවා මේ ඩීමන් නිල් පාටයි කියලා. මේ නිල් පාට ඩීමන් එයාගේ ඇඟිලි පාවිච්චි කරලා මේ නයිට් ගිල්ඩ් එකේ ඔක්කොම ටික මේ වෙලාවේ සිහි නැති කරලා දානවා. ඉතින් අනිත් ඩීමන් මේ වෙලාවේ නිල් පාට ඩීමන්ගෙන් අහනවා ඇයි මේ මිනිස්සු එකපාරම සිහි නැති කරේ එයාලත් එක්ක කතා කරලා මොනවා හරි දැනගන්න තිබ්බ නේද කියලා. හැබැයි මේ නිල් පාට ඩීමන් අනිත් ඩීමන්ට කියනවා ඊළඟ පාර කලින් මේක අහගන්න කියලා. එහෙම කියාගෙන මේ නිල් පාට ඩීමන් මේ වෙලාවේ මෙතන පෝටල් එකක් ඕපන් කරනවා. මේ පෝටල් එක ඕපන් කරලා මේ නිල් පාට ඩීමන් මේ වෙලාවේ අනිත් ඩීමන්ට කියනවා එයාලා ආපු වැඩේ හරි අපි එක නිසා මෙතන යන් කියලා. මේ වෙලාවේ මේ නිල් පාට ඩීමන් මේ පෝටල් එක තුලින් යනවා. මෙයා යනවත් එක්කම අනිත් ඩීමන් මේ වෙලාවේ රතු පාට ගේට් එකක් ඕපන් කරනවා. ඉතින් මේ ගේට් එක ඕපන් කරලා මේ අනිත් ඩීමනුත් මෙතනින් යන්න යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙතන වෙන හැමදේම හැංගිලා බලාගෙන ඉන්න ජින්නෝගේ තාත්තා. ඉතින් එතනින් මේ සීන් එක කට් කරලා අයත් අපිට පෙන්නනවා ජින්නෝ මේ වෙලාවේ එයාලයි ගෙදර යන ගමන් ඉන්නකොට එයා මේ වෙලාවේ ට්‍රැෆික් එකට අහු වෙලා එයාට ගෙදර යන්න බැරුව ඉන්නවා. ඒත් එක්කම ලියෝ මේ වෙලාවේ ජින්නෝට කතා කරනවා. ඉතින් ජින්නෝ මේ වෙලාවේ ලියෝට කියනවා ගණී එයාට කිව්වා කියලා අලුත් ගිල්ඩ් එකක් පටන් ගන්න අවසර දෙනවා කියලා. මෙහෙම කියනවත් එක්කම ලියෝ කියනවා එයත් ඒ ගිල්ඩ් එකට එනවා කියලා. ඒ විතරක් නෙමෙයි ලියොත් එක්ක හිටපු සොංගිත් මේ වෙලාවේ ජින්නෝට කියනවා එයාවත් මේ ගිල්ඩ් එකට අනිවාර්යයෙන්ම ගන්න කියලා. ඉතින් ජින්නෝ මේ වෙලාවේ ෆෝන් එක කට් කරලා ගණීට කොල්ලක් ගන්නවා. මේ වෙලාවේ ජින්නෝ අහනවා මෙයා ඉන්න හරියේ ට්‍රැෆික් එකක් තියෙනවා මොකද්ද මේකට ප්‍රශ්නේ කියලා. ගණී මේ වෙලාවේ මෙයාට කියනවා මේ පාරේ පෝටල් එකක් ඕපන් වෙලා තියෙනවා. හැබැයි මේ පෝටල් එකේ රේඩ් කරන්න යන්න හන්ටර්ස්ලා ඉන්න සෑහෙන වෙලාවක් යයි ඒක නිසා පොඩ්ඩක් පරක්
පරක්කු වෙයි කියලා. මොකද මේ ඕපන් වෙලා තියෙන්නේ B rank gate එකක් නිසා මේකට අදාළ hunters ලා එන්න පොඩ්ඩක් පරක්කු වෙයි කියලා කියනවා. ඉතින් ජින්නු මේ වෙලාවේ කියනවා එයා තනියම මේ gate එක close කරලා දාන්නම් කියලා. මේ වෙලාවේ gate එක තියෙන පැත්තට යනවා. ඉතින් මෙතන ඉන්න කෙනා මේ වෙලාවේ ජින්නුට කියනවා අනිත් hunters ලා එන්න සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා පොඩි වෙලාවක් බලන් ඉන්න වෙයි කියලා. ජින්නු මේ වෙලාවේ මෙයාට කියනවා එයා තනියම මේ gate එක බලා ගන්නම් කියලා. මේ වෙලාවේ gate එක ඇතුළට යනවා. මේ gate එක ඇතුළට යනවත් එක්කම එකපාරම මේ gate එක red gate එකක් බවට පත් වෙනවා. ජින්නු මේ වෙලාවේ මේ dungeon එකට යනවත් එක්කම ජින්නු දැනගන්නවා අනිවාර්යයෙන්ම මේක red gate එකක් කියලා. ඒත් එක්කම ජින්නු කල්පනා කරනවා එයාගේ අම්මට එයා එන්න පරක්කු වෙනවා කියලා කියන්න අමතකුණා කියලා. ඉතින් අපිට පෙන්නවා මේ වෙනකොට ජින්නුව වට කරලා demons ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ජින්නු මේ වෙලාවේ මේ gate එක ඉක්මනට ඉවර කරලා එයාගේ අම්මව හම්බෙන්න යන්න ඕනි කියලා එයාගේ shadow army එක මේ වෙලාවේ රයිස් කරනවා. ඉතින් අපිට පෙන්නනවා මේ වෙනකොට ජින්නුට සුපිරි shadow army එකක් ඉන්නවා. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොටත් හොඳ වෙලා ඉන්න ඡායා ජින්නු ගැන කල්පනා කරන ගමන් ඉන්නවා. ඡායා කල්පනා කරනවා ජින්නු වගේම පවර්ෆුල් කෙනෙක් වෙන්න අනිවාර්යයෙන්ම ජින්නුත් එක්ක එකට වැඩ කරන්න ඕනි කියලා. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්නනවා gate එක ඇතුලේ මේ වෙනකොට ජින්නුගේ shadow army එක එක දිගටම මේ demons ලාට පහර දෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ජින්නුගේ shadow army එකට පුළුවන් වෙනවා මේ demons ලාව ලේසියෙන්ම පරද්දන්න. අපිට පෙන්නනවා මේ වෙනකොටත් බෙරු සෑහෙන demons ලා ගොඩක් විනාශ කරලා තියෙනවා. ජින්නුගේ army එක මේ වෙලාවේ ඔක්කොම demons ලා විනාශ කරලා ඉවරනම් පස්සේ ජින්නුට ඉස්සරහට යන්න කියලා මේ shadow army එක දෙපැත්තට වෙන් වෙලා ආචාරශීලීව ජින්නුට මැදින් පාර හදලා තියෙනවා. ඉතින් අපිට පෙන්නනවා ජින්නු මේ මැදින් යනකොට කල්පනා කරනවා ඊළඟට එයාට හම්බෙන්නේ මොන වගේ demons ලාද කියලා. ඉතින් මෙහෙම ගෞරවාන්විතව යනවත් එක්කම මේ සීසන් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් අපි මේ වගේ අලුත් සුපිරි ඇනිමේ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.